සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth guide YouTube channel එකකින් ගෙනෙන තවත් වීඩියෝ එකකට. ඉතින් ඔයා නර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉතින් ඔයාට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාවට අනුබද්ධිත කොළඹ හව කඳාන ජාතික හෙද විදුවලේ පුහුණුව සඳහා හෙද ශිෂ්‍යයන් බදවා ගැනීම ආරම්භ කරලා තියෙනවා 2026 වර්ෂය සඳහා. ඉතින් අපි බලමු web advertisement එකට ගිහිල්ලා කොහොමද ඒක දාලා තියෙන නිසා මොනවද මේ වීඩියෝට සුසුකම් කියලා. මෙහිදී අපි paper advertisement එකට ගිහිල්ලා බැලුවොත් දක්වලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ස්ථීර සේවය සඳහා බදවා ගැනීම පිණිස කොළඹ හෝ කඳානේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට අනුබද්ධිත හෙද විදුහලේ පුහුණුව සඳහා පහත අවශ්‍යතා සටතේ සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා දක්වලා තියෙනවා. අධ්‍යාපන සුසුකම් වශයෙන් මෙහිදී දක්වලා තියෙන්නේ අපස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හෝ කෘෂිකාර්මික විද්‍යාව විෂය ධාරාවෙන් අවම වශයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕන. ඒත් එක්කම සිංහල, ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී අපස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. එහිදී ඉහත සඳහන් විභාගයන්ගේ සහතික කළ සහතික පිටපත් සහ සාමාන්‍ය ඉසෙඩ් ලකුණු වගේ අයදුම් පද සමග එව යුතුයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි වයස් සීමාව සහ පුහුණුවට දාලා කොන්දේසි විදියට දක්වලා තියෙනවා. 2025 10/12 වෙනි දිනට, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ 12 වෙනි දිනට වයස අවුරුදු 18 නොඅඩු විය යුතු අතර 25ට නොවැඩි විය යුතුයි. ඒ කියන්නේ අවුරුදු 18ත් 25ත් අතර පුද්ගලයන්ට තමයි මේ පාඨමාලාවට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි උස අඩි 5ට නොඅඩු වෙන්න ඕන, අභිවාහක වෙන්න ඕන. ඒ වගේම තමයි ශාරීරික හා මානසික නිරෝගී වෙන්න ඕන. පුහුණුව සාර්ථකව නිම කරන තුරු අවිවාහක සිටීමට එකග විය යුතුය. ඒ කියන්නේ මේදී පුහුණු කාලය වසර 3ක් තියෙන විට ඒ 3 ඇතුළත අවිවාහක වීමට එකග වෙන්න ඕන. ඒත් එක්කම තමයි කාන්තා ඇඳුම්කරුවන් පමණක් මේ සඳහා ඇඳුම් කරන යුතුයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි මෙහිදී දීමනා වශයෙන් දක්වලා තියෙනවා තෝරා ගනු ලබන අයදුම්කරුවන් කොළඹ හෙද විද්‍යාලයේ වසර 3ක කාල සීමාවක පුහුණුව ලැබිය යුතු අතර අභ්‍යාස කාල සීමාව තුළ පහත සඳහන් ගෙවීම ලබා දෙනු නැත. ඒ කියන්නේ ඔයා අවුරුදු 3ක් කොළඹ හෙද විද්‍යාලයේ ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ සේවය කරමින් ඉගෙන ගන්න ඕනේ. එහිදී පළමු වසර සඳහා රුපියල් 41317කුත්, දෙවන වසර සඳහා රුපියල් 43730කුත්, තෙවන වසර සඳහා රුපියල් 46310කුත් බැගින් ඔයාට පුහුණු කාලය තුලම වැටුපක් හිමි වෙනවා. ඒ වගේම තමයි මෙහිදී පොදු කොන්දේසි කීපයක් දක්වලා තියෙනවා. තෝරා ගන්නා අයදුම්කරුවන් පුහුණු කාල සීමාව තුළ කොළඹ හෝ හෙද විදුවල් වල නීති සහ රෙගුලාසි වලට බැඳී සිටින්න ඕන කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තෙවරසක පුහුණු කාලය සාර්ථකව නිම කළ පසු ඒ ශ්‍රේණියේ ස්ථීර මාණ්ඩලික හෙදියක් ලෙස ශ්‍රී ලංකා ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාවට අනුයුක්ත කරනු ලැබේ. ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්ථිර සේවයට අනුයුක්ත කරනු ලබන හෙද නිලධාරීන්ට වෙනත් රෝහණ වලට ස්ථාන මාරු නොමැත කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තෝරා ගනු ලබන අයදුම්කරුවන් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර මුදලට දායක වෙනවා. ඒ කියන්නේ EPF සහ ETF වලට බැඳිනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි හතරවෙනි කොන්දේසි විදිහට දක්වලා තියෙන්නේ තෝරා ගනු ලබන අයදුම්කරුවන් ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාව සමග තෙවසරක පුහුණු කාල සීමාව සාර්ථක නිම කරලීමට හා අවම වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාවේ වසර 10ක කාලයක් සේවය කිරීමට එකගතාවේ දක්වමින් ගිවිසුමකට හා බැඳුම් කරයකට ලැබෙන්න ඕන. ඉතින් ඔයාලට කියන ඔයා අවුරුදු 3 හෙද විද්‍යාලයේ පුහුණු ලැබුණ පසු ඔයා අවුරුදු 10ක් ශ්‍රී ජයවර්ධනපුර රෝග්‍ය ශාලාවට සේවය කරනවා කියලා ඔයාට බැඳුම් කරයක් සහ ගිවිසුමකට අත්සන් කිරීමට ඕන කියලා දක්වලා තියෙනවා. ඒත් එක්කම දක්වලා තියෙනවා තෝරා ගන්න අයදුම්කරුවන් පුහුණුව ආරම්භ කිරීමට පෙර ඉහත ගිවිසුම්පත හා බැඳුම් කරේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල මණ්ඩලය වෙත බාර දෙන්න ඕන කියලා දක්වලා තියෙනවා. ඒත් එක්කම දක්වලා තියෙනවා ඉහත සඳහන් ගිවිසුම්පතේ කොන්දේසි කඩ කරනු ලැබුවොත් අභ්‍යාසලාභියා විසින් රුපියල් ලක්ෂ 3ක අපකරය සහ අභ්‍යාසලාභියා වෙනුවෙන් රෝහල මණ්ඩලය දරු සියලු වියදම් ශ්‍රී ජයවර්ධනපුර රෝහල මණ්ඩලය වෙත ගෙවන්න ඕන කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට අවුරුදු 10 සේවය කරන්න බැරි නම් ඔයාට ලක්ෂ 3කුත් අපකරයකුත් ඒත් එක්කම ඔයා වෙනුවෙන් රෝහල විසින් දරන ලද සියලු වියදම් ඔයාට ගෙවිය යුතුයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තව කොන්දේසි කීපයක් දක්වලා තියෙනවා. පුහුණුව ලබන කාලය තුළ විනය කඩ කිරීමක් හෝ ශාරීරික මානසික යෝග්‍යතා නොවන බව තහවුරු කළොත් පුහුණුව අත්විඳිනු සුදුසුකම් ලැබේ කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි ඉල්ලා ඇති නියමිත සුදුසුකම් නොමැති බව හෝ වංචනික තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වුවොත් පුහුණුව අත්විඳිනු ලැබේ කියලා දක්වලා තියෙනවා. ඔයාට අයදුම් කරන පිළිවෙල වශයෙන් දක්වලා තියෙනවා. ඊට ආහි සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් ආහි සඳහන් කොන්දේසියම එක වගේන්න පමණක් ඒ කියන්නේ ඔයා මෙහි දක්වලා තියෙන සුදුසුකම්
සුසුකම් සම්පූර්ණ කරලා ඔයා ඒ සඳහන් කොන්දේසි වලට එකක නම් 2025 10/27 ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 27ට පෙර අධ්‍යක්ෂක ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල තලපත් පිටිය නුගේගොඩ යන ලිපිණයට ඔයාගේ ආයුධම්පතේ වන්න ඕන. ඒත් එක්කම ඔයා යවන ආයුධම්පතේ වම්පස කෙළවරේ කියන්නේ ලියුම් කවරේ වම්පස කෙළවරේ ශිෂ්‍ය හෙදියන් සඳහා ආයුධම්පතේ යනුවෙන් සඳහන් කිරීමක් කරන්න ඕන කියලා දක්වලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ද අරගෙන ආවේ ඔයාට හෙද සේවයට එහෙම නැත්නම් නර්ස් කියන තනතුරට යන්න සුසුකම් තියෙන යාමට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ජයවර්ධන මහා රෝගශාලාවට අනුබද්ධිත කොළඹ සහ කඳාන ජාතික හෙද විදුහලට පුහුණුව සඳහා හෙද ශිෂ්‍යයන් බදවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් හෙද ශිෂ්‍යයෙක් එහෙම නැත්නම් නර්ස් කෙනෙක් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ chance එක. ඔයගොල්ලන්ට මේ සඳහා ආයුධම් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 3ක පුහුණු කාලයක් ලැබෙනවා ඔයාට. පුහුණු කාලය අතරතුරත් ඔයාට වැටුපක් හිමි වෙනවා. ඉතින් බැටුපක් සහිත ඉහළ බැටුපක් සහිත ජොබ් එකක්. ඉතින් ඔයාලට මේ සඳහා ආයුධම් කරන්න බලන්න මුලින්ම ඔයා පාඨමාලාවට ආයුධම් කිරීමක් සිදු කරන්න ඕන. මේ සඳහා අධ්‍යාපන සුසුකම් ඔයාට තියෙනවා නම් ඒත් එක්කම දක්වලා තියෙන කොන්දේසි වලට ඔයා එකක නම් ඔයාට ආයුධම් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මම ගෙනාව වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න share කරන්න. ඉතින් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.